හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ඔයගොල්ලෝ දන්නවද වීඩියෝ මොකක්ද කියලා? thumbnail එකේ මම පැහැදිලිවද වීඩියෝ මොකක්ද කියලා දාලා තියෙන්නේ. ඉතින් අද අපි වැඩි කතා යන බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු ඉක්මනටම ආගේ PC එක ස්පීඩ් අප් කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් ගේම් වලට ගන්න සුපිරියර් ස්පීඩ් අප් කරගන්නේ කොහොමද? මේක තමයි පළවෙනි සොලියුෂන් එක guys. හරිද? ඉතින් අපි ටාස්ක් මැනේජර් එකට ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයගලන්ට පේනවා ඇති මේ වගේ ඔයගලන්ගේ ටාස්ක් මැනේජර් එකේ ඉන්ටර්ෆේස් එක. ඊට පස්සේ ඔයගොල්ලෝ යන්නේ ස්ටාර්ට් අප් මෙනියු කියලා එකක් උඩ ඔයගලන්ගේ තියෙනවා. අන්න ඒකට යන්න. ඒකට ගියන් පස්සේ ඔයගලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ඉන්ටර්ෆේස් එකේ ඔයගලන්ට අනේබල් වෙච්ච ඒවා ඩිසේබල් වෙච්ච ඒවා එනේබල් වෙච්ච ඒවා ඩිසේබල් වෙච්ච ඒවා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන්නේ ඕගොල්ලෝ පාවිච්චි වින්ඩෝ එක ස්ටාර්ට් කරාම ඔටෝමැටික් බෑග්ග්‍රවුන්ඩ් ප්ලේ මේ රන් වෙන ඒවා. ඉතින් මේකෙන් අනවශ්‍ය බලලා ඩිසේබල් කරන්න. උදාහරණයක් විදිහට මේ EA ඩවුන්ලෝඩ් මැනේජර් කියන එක මට මේ වෙලාවේ අත්‍යවශ්‍ය නැහැ. ඉතින් මම ඒවා ඩිසේබල් කරගන්නවා. ඉතින් එතකොට මෙන්න මේ එපික් ගේම් එක මම ඩිසේබල් කරගන්නවා. ඉතින් මේ වගේ අනවශ්‍ය ඒවා ඔයගොල්ලෝ ඩිසේබල් කරගන්න. එතකොට ඔයගොල්ලන්ගේ PC එක තව ස්මූත් රන් වෙනවා. ඒ කියන්නේ ස්පීඩ් අප් වෙනවා. එතකොට මේ ඔයගොල්ලෝ බලන්න මේ වගේ අනවශ්‍ය ඒවා විතරක් ඩිසේබල් කරගන්න මේ වගේ ස්කීම් එක. ඉතින් මේවා මට බෑග්ග්‍රවුන්ඩ් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒවා විතරක් ඩිසේබල් කරගන්න. ওই Windows වලින් තියෙන ඒවා නම් ඩිසේබල් කරගන්න යන්න බෑ. මැෂින් එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි පළවෙනි සොලියුෂන්. අපි යන්නේ දෙවෙනි සොලියුෂන් එකට. ඕකේ දෙවෙනි එකට ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ run tab එක open කරගන්න ඕනේ. ඒකට Windows R එක හරි මෙන්න මේ විදිහට run කියලා ඔයගොල්ලෝ search එකක් දාගෙන run කියන මේක open කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේක ඇතුලේ ගහ ගන්න temp කියලා. කියන්නේ temp. ඊට පස්සේ okay button එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එයි. ඔයගොල්ලෝ ඒකට continue දෙන්න. ඊට මේක message එකක් ඔයගලන්ට අර ඒකට ඇතුළට access ඕනේ දීලා අහන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ file ගොඩාක් තියෙන එකට ඔයගොල්ලන් එයි. හරිද? මේ ෆයිල් ගැන කතා කරොත් මේවා ඔයගොල්ලෝ මොකක් හරි ඇප්ලිකේෂන් එකක් ඕපන් කරාම ඔටෝමැටික් ක්‍රියේට් වෙන ඒවා. ඒ කියන්නේ නිකන් ඒ වෙලාවට ක්‍රියේට් වෙලා ඊට පස්සේ ඇප්ලිකේෂන් එක කට් කරාම ඩිලීට් වෙන්නේ නැති ඒවා. එතකොට මේවා ඔයගොල්ලන්ගේ මැෂින් එකේ දිගු කාලයක් පෙරුණාම ඔයගොල්ලෝ මේවා ස්ලෝ වෙන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ විදිහට ඔක්කොම ටික සිලෙක්ට් කරලා ඔයගොල්ලෝ ඩිලීට් කරගන්න. මේවා හරියටම ඇත්තටම වැඩක් නැති ෆයිල්. මේවා ජන්ක් ෆයිල්. ඉතින් අර ඒ වෙලාවට ක්‍රියේට් වෙලා ආපහු ඩිලීට් නොවන ෆයිල්. ඊපස්සේ ඔයගොල්ලෝ මේක මේ විදිහට control A දීලා හරි shift එකෙන් හරි ඔක්කොම delete කරලා දාන්න. එතකොට මේකේ ඔයගොල්ලන්ට එයි මේ වෙයි continue දෙන්න. ඇත්තටම මේ ෆයිල් එකක්වත් කිසිම තේරුමක් නැති ෆයිල් ඔක්කොම junk ෆයිල්. සමහර ඒවා මකන්න දෙන්න නැති වෙන්න පුළුවන්. ඒවා විතරක් තියලා ඔයගොල්ලෝ අනිත් ඔක්කොම ටික මකන්න. හරිද? මෙන්න මේ විදිහට skip දෙන්න ඒවට. ඒ සමහර ඒවා මකන්න ඔයගොල්ලන්ට මේ permission හම්බෙන්නේ නැහැ. ඇත්තටම මේවා කිසිම වැඩකට නැති ෆයිල්. මේවා අර ඒ වෙලේ හැදිලා ඊට පස්සේ delete නොවෙන ෆයිල්. ඉතින් මේවා දිගු කාලයක් ඔයගොල්ලෝ මැෂින් එකේ පිරුණාම ඉතින් මැෂින් එක ස්ලෝ වෙන්න පුළුවන්. ඒ හින්දා මේවා ඔයගොල්ලෝ ඩිලීට් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් මේ තියෙන එකෙන් කට් වෙලා ආයෙත් Windows R හරි run tab එක හරි open කරගෙන මේ Windows R එකෙන් හරි run tab එක search එකක් දාලා හරි ඔයගොල්ලෝ මේවා කරගන්න. ඊට පස්සේ මෙන්න මේ තියෙන temp කියලා ගහන්න දෙපැත්තෙන් නිකන් අර ලකුණු දෙකක් ගන්න මේ වගේ symbol දෙකක්. ඉතින් මේ මම අරින් දාලා තියනවා description එකේ ඔයගලන්ට මේ දාන්න ඕනේ ටික. temp කියන හරි පොඩි වචනයක් මෙන්න මේ symbols දෙක ගහන්න තියෙන්නේ. ඊට පස්සේ ආයෙ ඕකේ දුන්නාම ඒ වගේම files ගොඩක් තියෙන folder එකකට එයි. ඉතින් මේ ටික delete කරලා දාන්න. මේවා duplicate වෙච්ච file අර ෆයිල්ම තමයි. ඉතින් ඔක්කොම ටික delete කරලා දාන්න. කිසිම බය වෙන්න දෙයක් නැහැ. ඔයගලන්ට මම කියන එක විශ්වාස නැහැ වගේ නම් කොයි හරි ඔයගොල්ලෝ හොයලා බලන්න මොකද්ද මේ temp file කියන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට delete වෙයි. එතන නම් සාමාන්‍යයෙන් MB ගානක ෆයිල් එකක් තියෙනවා. ඉතින් මේවා දිගු කාලයක් ඕනම කියන්නේ මැෂින් එක ඔයගලන්ගේ අවුරුදු 10ක් විතර පරණයි නම් ඒ අවුරුදු 10ටම මේවා එකතු වෙනවා. ඉතින් මේවා එකින් එක shape එක delete කරගන්න මෙන්න මේ වගේ ඔක්කොම control A ගාලා delete කරලා දාන්න shift delete කරලා ගන්න. හරිද? ඊපස්සේ අපි ඉක්මනට මම තුන්වෙනි එකටත් මේ විදිහට delete කරලා දාන්න තියෙන්නේ. ඔක්කොම ඔයගලන්ට බය වෙන්න දෙයක් නැහැ. මැෂින් එකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයගලන්ට මම කියන එක විශ්වාස නැහැ වගේ නම් ඔයගොල්ලෝ මේක හොයලා බලලා කරන්න. හරිද? ඉතින් මේ විදිහට delete වෙනවා දැන් අපේ ෆයිල් ටික. මැෂින් එක ස්පීඩ් අප් වෙනවා ටික ටික. ඔයගොල්ලෝ මේ වගේ දේවල් කරාම මේ ට්‍රික්ස් තුන කරාම මම ඊළඟට කියන්න යන ට්‍රික් එක ඔයගොල්ලන්ට ගේම් ගහනවා නම් ගොඩක් වැදගත්. ඉතින් ඒ ට්‍රික් එකට යමු අපි චුට්ටක් මේ ටික ඩිලීට් වුණාම ඕකේ. හරිද? අපි දැන් යන් අපේ තුන්වෙනි එකට මේක තාම ඩිලීට් වෙනවා. මේක එක ෆයිල් එකක් මම හිතන්නේ තියෙන්නේ. අපේ තුන්වෙනි එකට යන්න තියෙන්නේ අපිට ඉක්මනට. තුන්වෙනි එක ඔයගොල්ලෝ ගේම් ගහනවා නම් ගොඩක් වැදගත්. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. හරි අපි මේක කැන්සල් කරගන්නවා මේ දැනට වීඩියෝ එක දික් වෙන හින්දා. ඉතින් අපි රිෆ්‍රෙෂ් කරගමු ආයි. දැන් යන් අපි තුන්වෙනි සොලියුෂන් එකට. මේ සොලියුෂන් එක ඔයා ගේම් ගහනවා නම් ගොඩක් වැදගත්. මුලින්ම ඔයගොල්ලෝ ඔයාලා සර්ච් බාර් එකේ ගහගෙන adjust the appearance and performance of the windows කියලා. මම මේක ඔයගොල්ලන්ට description එකේ දාලා තියන්නම්. ඔතන සර්ච් බාර් එකේ යන්න එක ගහගන්න. adjust the appearance and performance of windows. හරිද?
මේ ක්ලික් කරාම මෙන්න මේ වගේ ටැබ් එකක් ඕපන් වෙනවා. මෙතන තියෙනවා adjust the best appearance, adjust the best performance කියලා. ඉතින් ඕගොල්ලෝ මෙතන දාගන්න ඕනේ adjust the best performance කියන එක. හැබැයි මේක මම රෙකමන්ඩ් කරන්නේ ගේම් එකක් ගහනකොට විතරක් දාගන්න කියලා. මොකද ඕගොල්ලෝ මේක ඔන් කරගත්තා ගමන් ඕගොල්ලන්ගේ මෙන්න මේ විතර ඔන්න බලන්න වෙන දේ මෙන්න මේ විතර බෑග්ග්‍රවුන්ඩ් එකේ රන් සියලුම දේ නතර වෙන කියන්නේ සියලුම දේ කියන්නේ ඔන්න දැක්කනේ කළු වුණා. කියන්නේ වෝල්පේපර් එකක්වත් වැඩ කරන්නේ නැහැ. ඉතින් එතකොට ගේම් ගහනකොට ඔයගොල්ලන්ට ගේම් එක ලොකු ප්‍රයොරිටි එකක් ගන්න පුළුවන්. මෙන්න මේ අවසාන ට්‍රික් එකේ ඉන්න මේක ඊට පස්සේ ඔයගොල්ලන්ට ආයිත් මේව කරගන්න ඕන. පරණ එකටම දාලා මේව කරලා ආයි ඔයගොල්ලන්ගේ වෝල්පේපර් එක දාගන්න වෙනවා. ඉතින් මේ විදිහට තමයි අපි මැෂින් එක අපේ ස්පීඩ් අප් කරගන්නේ. ඉතින් මේක ගොඩක් වැදගත් ට්‍රික් එකක් ගේම් ගහන අයට. ඉතින් ගේම් එක ප්ලේ කරන්න කලින් මෙන්න මේක ඔන් කරගෙන ඔයගොල්ලෝ ගේම් එක ගහනවා නම් ඔයගොල්ලන්ගේ ලැග් වෙන ගේම්ස් ගොඩක් වෙලාවට ෆික්ස් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් වීඩියෝ ඉක්මනකට හම්බ වෙනකම් මම අදට සමු ගන්නවා good day.